අයිබෝවන් පොඩි ඉස්සු වැඩක් කරන්න යන්නේ මේක කිසිසේත්ම ප්ලෑන් කරපු වැඩක් නෙවෙයි පොඩි මේක එක පැත්තකින් ගීත විචාරාත්මකයක් කිව්වත් අවුලක් නැහැ හැබැයි මේකේ නම තමයි point of view අපි සින්දුවක් මාරු කරගන්නවා මම මෙයාට සින්දුවක් දෙනවා මෙයා මට සින්දුවක් දෙනවා අපි දන්නේ නැත්නම් මොනවා වේද කියලා රයිට් හරි දැන් මම සින්දුවක් දෙන්න ඕනේ පළවෙනි සින්දුව මම දෙන්නේ ලියලා තියෙන්නේ සෞම්‍ය සඳරුවන් ලියනගේ සින්දුව කියන්නේ මියුසික් කරලා තියෙන්නේ දෙකම විදුල රවිසර කියනකොට මං හිතන්නේ දන්නා ඇති සින්දුව කවිය ලිරික්ස් මතකයි හැබැයි ටිකක් බලන්න ඕන මේකට පොඩි පෞද්ගලික මතක කීපයකුත් තියෙනවා මට නෙවෙයි මගේ යාළුවෙකුට මේ වීඩියෝ කනිවාරෙන් යාළුවා බලනවා මේක පටන් ගන්න මෙහෙමනේ බොහෝ පෙම් කවි ලියූ පසුවද සියුම් කැපුමක් මෙන් රැදී නොලී කවියක් තිබිය නොහැකිද හදේ යම් රිදුමක් දිදී ඉතුරු පද දන්නවන කට්ටිය මේ කවිය මේක කෙම විචාරය කරන්න ඕනේ මම පොඩි කතාවක් කියන්න හරි මේක සින්දු වෙන කාලයක් තියෙනවනේ ඒ සින්දු වෙන කාලය කියලා කියන්නේ මගේ සහ මගේ යාළුවන්ගේ ජීවිතේ පොඩ්ඩක් පාසල් කාලේ අග කටද පාසල් කාලේ අග පාසල් කාලේ අග කියලා කියන්නේ තව දේවල් වල මුල එක දේවල් වල මුල හරිද තුනෙන් කැම්පස් එකේ අග නෙවෙයි ඉන්නේ කැම්පස් එකේ අග කියලා කියන්නේ ඒ සමහර පටන් ගත්ත දේවල් වල අවසානයේ ඉවර වෙලා දැන් අවුරුද්දක් විතර සමහර ඒවා හරි තාමත් මගේ යාළුවෙක් ඉන්නවා තාමත් ඌ මේ සින්දුව අහහා රැට එන මාර මනෝලෝකයකට ගිහලා පිස්සු නටනවා මේ සින්දුවට පුළුවන් මිනිස්සෙකුට තමන් ආදරය කරන කෙනා නැති වුණොත් ඒ නැති වෙන එක කොච්චරක් දුරට වේදනාකාරීද කොච්චරක් දුරට දරා ගන්න අමාරුයිද කියන එක අර හැඟීම දෙන්න කෙනෙක් නැති වෙන්න පුළුවන්නේ සමහර මැරෙනවා හැබැයි ඒ නැති වෙන එක කොච්චර දුකයිද කියන එක කියන්න පුළුවන් ගීත සින්දුවක් තමයි කවිය කියලා කියන්නේ ඒක ඒ යන තාලේ ටෝන් එක ඒ ඔක්කොමත් එක මිනිස්සුෙකුට පුළුවන් අර ඉකිග ගහ අඬන්න මේ සින්දුව අහලා එළගි දැන් ඊළඟට මේ සින්දුව සම්බන්ධයෙන් තියෙන පොඩි ප්‍රශ්නයක් අහන්න මේකේ වැඩියෙන්ම දැන්ලා තියෙන පද පෙළිය මොකක්ද හරි දැන්ලා තියෙනකද ඒ කියන්න ඕනේ හරි එළගි දැන් එහෙනම් මට කිව්වත එක එක ඉතන හරි මම දෙන සින්දුව දැන් දෙන සින්දුව ඔයා මට දුන්නානේ කවිය මම ගාන දෙනවා සින්දුව හරි මම මේ දෙන සින්දුව කවුරු මගෙන් කොයි වෙලේ ඇහුවත් මගේ කැමතිම සින්දුව හරිද කවිය කියන එකේ මට කැමතිම පදයක් කියන්න අමාරු නානේ ඒතර එක එකව හිතනවා එක එකව තියෙනවා කියන්නේ මේකේ මට කැමතිම කැලලක් කිව්වොත් මට කැමතිම කැලලක් කියන්න පුළුවන් හැබැයි ඒක මගෙන් අහන්න එපා හරි දැන් මමනේ වගෙන් අහන්න මම හිතන්නේ ඒක මම දන්නවා තාරා මොකද්ද වගේ අදහස් හරි මට ලිරික්ස් මතක නැහැ මම ලිරික්ස් ටික ගන්නවා චාමර ෆර්නෑන්ඩෝගේ චාමර ෆර්නෑන්ඩෝ ලිරික්ස් ලියලා තියෙන්නේ පවන් නන්දන ඔව් මරු ලිරික්ස් ටික ලියවිලා තියෙනවා ඔව් මේක ගත්තොත් එහෙම උදුල සතබඩල විලසින ඉරා වේදනා කරුවර නිල් දෙනෙතින් hina වෙලා බලන්න තා සංසාරේ මගේ ළඟින් ඉඳින්න තා දැන් බත් කිව්වනේ කවිය දුන්නාම කතාවක් මතක් වෙනවා කියලා ඔව් මට කතාව පේනවා මේක වල අහද්දි මගේ පොයින්ට් ඔෆ් විව් එක තනිකරම මන් දකින්නේ කවුද කියලා කියන්නද ඕනේ නෑ නේ දැන් නම් වශයෙන් ඕනේ නැහැ කතාව කියන්න ඒ මම දකින මනුස්සයා මේ සින්දුවේ තියෙන විදිහට ජීවත් වෙන්න සෑහෙන උත්සාහයක් ගන්නවා මම දැකලා තියෙනවා හරිද එතකොට මේක ඊළඟට මම දකින ආතල්ම කෑල්ල තමයි මේක අන්තිම වර්ස් එකේ තියෙනවනේ හුදකලා හඬන හිත ළඟ මේ නින්දනේන තුන්යම සිතුවිල්ලක් වී සුවඳ දිදී රැඳෙන්න තාරා මේ උර මඩලේ හිස හොයාන නිදන්න මේ උර මඩලේ හිස හොයාන නිදන්න තාරා ඒකේ සෙට්ටන ආතල්ම කෑල්ල තමයි අර මම දකින මනුස්සයා යම් කිසි විදිහකටද ඒකට උත්සාහ කරන්නේ මේ අවසාන වර්ස් එකේ තියෙන කෑල්ලදී අනිත් පැත්තෙන් ඒ සපෝට් එක එනවා දැකලා තියෙනවා දැන් ඒක ඕවරෝල් ගත්තොත් එහෙනම් මේක මේ වචනවල ලොකු ගැඹුරක් නැති වුණාට සම්පූර්ණයෙන් සින්දුව ගත්තොත් එහෙම ගැඹුරක් තියෙනවා සරලවට පේන වචන ටිකක් එක්ක
ගැඹුරු තේරුමක් තියෙනවා ඔව් ඕන කෙනෙක්ට පේනවා ඔව් ඒක ඒ තේරුම ගැන කියනවට වැඩිය මං ආසයි මගේ පොයින්ට් ඔෆ් විව් එක අර මන් දන්න පුද්ගලයෝ දෙන්නගේ කතාවත් එක්ක මේක තියාගෙන ඒක හෙන ආතල් ඔයා දකින්නේ මගේ view එක කියන්නද හරි හරි ඔයා දකින්නේ මේක ඇතුලේ ඒ සින්දුවත් එක්ක හරිම ආදරණීය දෙන්නෙක්නේ හරි එහෙම දෙන්නෙක්නේ මේ සින්දුවයි අර මිනිස්සු දෙන්නෙකුට ආදරය කරනකොට කියන්න පුළුවන් අර හරිම ආදරණීය සින්දුවක් මේක මම ඇත්තටම කැමතිම පාට් එක තමයි මේ උරමඩලේ හිස හොයාන නිදන්න තාරා අර මුළු ජීවිතේම ඔයා මෙතෙන්ට එන්න මුළු ජීවිතේම ඔයා මෙතෙන්ට ගේන්න මේ උරමඩලේ හිස හොයාන ඒක නිදන්න තාරා ඒක මේ සම්පූර්ණ සින්දුවම ගත්තොත් එහෙම ඔබ තෝරලා දීපු සින්දුව මං කිව්වනේ අර මුලදී සමහර විට අපි දෙන්නට එකඟ වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් මටත් මේකේ තියෙන ආතල්ම කැලල ඒක මේ උරමඩලේ හිස හොයාන නිදන්න තාරා ඒක තමයි මාර්ගය අපි තව සින්දුවකින් හම්බෙමු සින්දු ටිකකින් මීට වඩා ඊළඟ එක පොඩ්ඩක් ලස්සන වෙන්න පුළුවන් මොකද මේකේ කිසිම ප්ලෑන් එකක් නැහැ ඒ නිසා සමහරට විට පට්ට රැන්ඩ මේක මාරු කරන්න පට්ට මේක ඉස්සරහට සමහර විට යයි සමහර විට නොයයි මිනිස්සු බලයි සමහර විට නොබලයි මොකද ඇබැ මේක අපිට පක්කා අපි පගත්ත අපි ඒ ආතල්ලෙක් ගත්තා එලා රයිට් ආයි දවසක බලමු ජයයෝ තැංකු පෙම් කපිලියූ පසුවත සියුම් කැපුමක් මෙන් රැඳී උදුල සඳ මඩල විලසින ඉරවේදනා කළුවර නිල්දෙනතින් හිනාවෙල